ලව් හීලින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ ලව් හීලින් එකක්. ආදර සම්බන්ධතා සාර්ථක කර ගැනීමට ලව් හීලින් එකක්. දැනට සම්බන්ධතාවයේ තියෙන අයට, නෝ කන්ටැක්ට් ඉන්න අයට, එක්ස් ගැන හිතන අයට, ක්‍රෂ් එකට, ඒ වගේ විවාහක අයට විවාහක සම්බන්ධතාවයේ තවත් බැඳීම වැඩි කරගන්න. ඉතින් ඔයාලට මේ ලව් හීලින් එක ගන්න පුළුවන්. ඉතින් මේ ලව් හීලින් එක දවසක් අරගෙන වැඩක් නැහැ. ඔයාලට නොමිලේ මම මේ හීලින්ස් දෙන්නේ. ඉතින් ඔයාලා පුළුවන් තරම් දවසකට දෙපාරක් ගන්න පුළුවන්, දවසකට එකපාරක් ගන්න පුළුවන්, දිනපතාම ගන්නවා නම් දවසට එකපාර ගානේ දිනපතාම ගන්නවා නම් පුංචි වෙලාවක් වැය කරලා. ඉතින් මේක ගොඩක්ම හොඳයි. ගොඩක්ම හොඳ ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ලව් හීලින් එකකින්. ඔයාලගේ ආදරය ශක්තිමත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බැඳීම වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම දැන් මේ හීලින් එක දැම්මා කියලා දැන් ඔයා අහන්නේ නැහැ. හරි, හීලින් එකක් කියන්නේ අහන එකක් නෙමෙයි, අපි කියන්නේ හීලින් එක ගන්නවා කියලා. එතකොට හීලින් එක ඇත්තටම අහගෙන ඉන්න එකක් තමයි. නමුත් අපි කියන්නේ හීලින් එක ගන්නවා කියලා. එතකොට මේ හීලින් එක ඔයා දැන් ගන්නෙ නැහැ. ඔයා හීලින් එක ගන්නෙ මොන වෙලාවටද? මේ වීඩියෝ එක බැලුවට ඔයා වීඩියෝ එක ආයි ඊළඟ පාර බලනකොට මේ වීඩියෝ එක අරගෙන වීඩියෝ එක අහන්න. එතකොට වීඩියෝ එක ඔයා ගන්න ඕන හීලින් එක ඔයාට බාධාවක්, ශබ්ද නැති වෙන වෙලාවට ෆෝන් එකේ රින් එකක් ගියත් මේකේ බාධාවක්. එතකොට හීලින් එක කැඩෙනවා. එහෙම නැති වෙලාවක තමයි මේ හීලින් එක ඔයා ගන්න ඕනේ. ගොඩක්ම සුදුසුයි රාත්‍රියට රෑ 10ත් සාන්දරේ 5ත් අතර ගන්න එක. එහෙම නැත්තම් දවල්ට උනත් කමක් නැහැ. ඔයාට ශබ්ද බාධා ඇහෙන්නේ නැති වෙලාවක හීලින් එක ගන්න. එතකොට හීලින් එක ගන්නකොට අනිවාර්යෙන් පුටුවක වාඩි වෙන්න ඕනේ. හරි, පුටුවක වාඩි වෙන්න ඕනේ. එතකොට ඉයර්ෆෝන් එකක් තියෙනවා, ඉයර්ෆෝන් එක යූස් කරන්න ඕනේ. හීලින් එක ගන්න කලින් වතුර වීදුරුවක් බොන්න ඕනේ. එතකොට පුටුවක වාඩි වෙලා ඔයාලගේ දෙපතුල් පොළවේ හොඳට ස්පර්ශ වෙන්න ඕනේ. හරි, ඊළඟට ඔයා හොඳට සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉඳගෙන තමයි හීලින් එක ගන්න ඕනේ ඉයර්ෆෝන් එක දාලා. ඒ විදිහට ඔයා හීලින් එක ගන්න. එහෙම ගත්තොත් තමයි අනිවාර්යයෙන්ම සාර්ථක. නැත්තම් ඇඳේ යලවලා නිකන් ආවට ගියාට මෙහෙන් අහලා එහෙම සාර්ථක නෑ. මේක නිකන් ඇහුවා කියලා අපි හිතමු නිකන් වීඩියෝ එක දාලා මේක බලන් ඉන්න මොකද්ද මේ කියන්නේ කියලා. එහෙම සාර්ථකත්වයක් නැහැ. හීලින් එක හරි විදිහට ගන්න ඕනේ. පුටුවක වාඩි වෙලා ඇස් දෙක වහගෙන වතුර වීදුර බිල ඇස් දෙක වහගෙන ඉයර්ෆෝන් එකේ මුලින් ඉඳලා අහගෙන ඉඳලා හීලින් එකේ කියන විදිහට ඔයා මේ දේවල් හිතන්න ඕනේ. ඔයාගේ හිත යනවා මට අවධානය දෙන්න ඕනේ. මට අවධානය දුන්නාම ඔයාගේ හිත ඒ දේවල් වලට යනවා. අන්න එහෙම තමයි හීලින් එක අහන්න ඕනේ. එතකොට තමයි මේක සාර්ථකත්වයක් තියෙන, මේක ප්‍රතිඵල ලැබෙන්නේ. මේ හීලින් වලින් ප්‍රතිඵල ලැබුණේ ඕන තරම් ඉන්නවා. මගේ ප්‍රයිවට් හීලින් සෙෂන් 3 තියෙනවා, වීඩියෝ සෙට් එකක් තියෙනවා. වීඩියෝ සෙට් එක දිනපත හැම මාසෙකම මුදල් ගෙවලා ගන්නයි ඕන තරම් ඉන්නවා. හරි, ඉතින් ඔයාලට මම මේවා නොමිලේ තමයි ලබා දෙන්නේ. ඉතින් නොමිලේ ලබා දෙන එකේ ප්‍රයෝජනයක් ගන්න. ඔයා හරියට ඇහුවොත් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් මේ හීලින් වලින් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ඕරා ක්ලියරින් හීලින් එකක් දාලා තිනවා. ඔයාලට පුළුවන් නම් මේ හීලින් එකට කලින් ඕරා ක්ලියරින් හීලින් එක ගන්න. ඒකෙන් ඔයාලගේ ඕරා එක ක්ලියරින් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ ශක්තිය ගන්න පුළුවන්. එතකොට මේක ගොඩක් තව පවර්ෆුල් වෙනවා ඕරා ක්ලියරින් හීලින් එකත් එක්ක ගත්තොත්. ඒකත් මම channel එකේ දාලා තියෙනවා. හරි, එහෙනම් අපි අද හීලින් එකට යමු. එහෙනම් ඔයාලා ලෑස්ති වෙන්න, මම හීලින් එක දෙන්නම්. හොඳයි, දැන් ඔබ වතුර වීදුරුව බී ලෑස්ති වෙන්න, හොඳින් වාඩි වෙන්න, පහසුවෙන් වාඩි වෙන්න. ඔබේ දෙපතුල් පොළව මත ස්පර්ශ විය යුතුයි. ඔබේ දෙයත් ඔබේ උකුල මත තබා ගන්න. ඔබේ දෙයස් දැන් වසා ගන්න. දැන් ඔබේ දෙපතුල් පොළව මත ස්පර්ශ වෙනවා. ඔබේ දෙයත් උකුල මත තබාගෙන සිටින්නේ. ඔබේ දෙයස් වසාගෙන සිටින්නේ. දැන් ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබා ගන්න. සැහැල්ලුවෙන් තබා ගන්න. සැහැල්ලුවෙන් තබා ගන්න. හොඳ හුස්මක් උඩට ගන්න. දැන් මේ හුස්ම පහත හෙලන්න. නැවතත් හොඳ හුස්මක් උඩට ගන්න. දැන් මේ හුස්ම පහත හෙලන්න. නැවතත් හොඳ හුස්මක් උඩට ගන්න. දැන් මේ හුස්ම පහත හෙලන්න. දැන් ඔබේ හුස්මත් සැහැල්ලුයි, සැහැල්ලුයි, සැහැල්ලුයි. ඔබේ ශරීරයත් සැහැල්ලුයි, සැහැල්ලුයි, සැහැල්ලුයි.
දැන් ඔබ සිතින් පමණක් දකින්න. ඔබ සිතින් පමණක් දකින්න. ඔබ සිටින්නේ ලස්සන පරිසරයක. මේ වටේටම ගස් තියෙනවා. වටේටම ලස්සන පාට මල් පිපිලා තියෙනවා. ඔබ සිටින තැන බිම තනකොළ පුරාවටම වැවිලා තියෙනවා. ඔව්, ඔබ දකිනවා ඔබ ඉන්න තැන උඩ ලස්සන පාලමක් තියෙනවා. ඒ පාලමට එහා පැත්තේ ලොකු කන්දක් තිබෙනවා. සිතින් දකින්න. සිතින් පමණක් දකින්න. ඔබ සිටිනා තැනට ඉහළින් පාලමක් තියෙනවා. ඒ පාලමට උඩින් ලොකු කන්දක් තිබෙනවා. සිතින් දකින්න. දැන් ඔබ සිතින් දකින්න අර කන්ද උඩ ඔබගේ පාර්ට්නර්, ඔබ ආදරය කරන කෙනා, ඔබ හිතින් බැඳුන කෙනා සිටිනවා. සිතින් දකින්න. ඔබ ආදරය කරන කෙනා, ඔබ හිතින් බැඳුන කෙනා ඒ කන්ද උඩ සිටගෙන සිටිනවා. සිතින් දකින්න. ඔබ සිතින් දකින්න දැන් කන්ද උඩින් ටික පාලම වෙතට මේ කෙනා එනවා. සිතින් දකින්න. කන්ද උඩ සිට පාලම දක්වා ටික මේ කෙනා එනවා. සිතින් දකින්න. දැන් ඔබ සිතින් දකින්න ඔබගේ පාර්ට්නර්, ඔබගේ හිතේ බැඳුන කෙනා, ඔබ ආදරය කරන කෙනා පාලම දක්වා ඇවිත් පාලමේ සිටත් පහළට එනවා. සිතින් දකින්න. සිතින් පමණක් දකින්න මේ කෙනා පාලමේ සිට පාලමෙන් පහළට එනවා. සිතින් දකින්න. දැන් පාලමෙන් පහළට ඇවිත් මේ කෙනා ඔබ ගාවට ටික එනවා. සිතින් දකින්න. සිතින් පමණක් දකින්න. සිතින් පමණක් දකින්න. දැන් මේ කෙනා ඔබ ළඟට ඇවිත් සිටින්නේ. යම් අතර පරතරයක් තියෙනවා. ඔබට ටිකක් ඈතින් සිටින්නේ ඔබ දෙසා බලාගෙන. ඔබට ටිකක් ඈතින් සිටින්නේ ඔබ දෙස බලාගෙන. නමුත් මූණේ කිසිම හිනාවක්, කැමැත්තක් ඇති බවක් පේන්නේ නැහැ. නමුත් හිතේ මූණේ කිසි හිනාවක්, කැමැත්තක් ඇති බව පෙනෙන්නේ නැහැ ඔබව දැක්කට. ඔව්, මේ ඔබ ආදරය කරන කෙනා, හිතින් බැඳුන කෙනා, ඔබ ආදරය කරන කෙනා ඔබ අසලට ඇවිත්. නමුත් මේ කෙනාගේ හිතේ මූණේ කිසි හිනාවක්, හිතේ කැමැත්තක් ඇති බව පෙනෙන්නේ නැහැ ඔබට. දැන් ඔබ සිතින් පමණක් දකින්න මෙය. සිතින් පමණක් දකින්න මේ කෙනා ඔබ දෙස බලාගෙන සිටිනවා. කිසිම හැඟීමක් නොමැතිව, කිසිම සිනාවක් නොමැතිව, හිතේ කිසිම කැමැත්තක් නොමැතිව සිටිනවා. සිතින් දකින්න. දැන් ඔබ සිතින් පමණක් දකින්න. සිතින් පමණක් දකින්න. ඔබගේ හදවතේ සිට නූලක් වැනි දෙයක්, කම්බියක් වැනි දෙයක්, ලා නිල් පාට දිලිසෙන වයර් එකක් නැමැති දෙයක්, එර්ත් එකක් වගේ දෙයක් ඔබේ හදවතේ සිට ඔබ හිතින් බැඳුන කෙනාගේ, ඔබ ආදරය කරන කෙනාගේ, ඔබ අසල සිටින කෙනාගේ හදවත වෙතට ටික යනවා. සිතින් දකින්න. මේ කම්බියක් වැනි දේ ටික ඔහුගේ හදවත අසලට යනවා. ඔහුගේ හදවත ගාවටම ගිහිල්ලා හදවත ඇතුළට මේ කම්බිය යනවා. සිතින් දකින්න. මෙම කෝඩ් එක, මෙම කම්බිය ඔබගේ හා ඔබ ආදරය කරන කෙනා අතරට දැන් ගිහින් අවසන්. දැන් ඔබයි ඔබ ආදරය කරන කෙනාගේ අතරේ මෙම කම්බිය, මෙම කෝඩ් එක බැඳී තිබෙනවා. සිතින් දකින්න. බැඳී තිබෙනවා. සිතින් දකින්න. ඒත් ඔක්කොම ඔබ සිතින් දකින්න. විශ්වයේ සිට, ඉහළ විශ්වයේ සිට නිල් පාට ආලෝකයක් එනවා. සිතින් දකින්න. ඉහළ විශ්වයේ සිට නිල් පාට ආලෝකයක් එනවා. සිතින් දකින්න.
මෙය ඔබේ හදවතේ තියෙන කෝඩ් එකේ සිට ඔබ ආදරය කරන කෙනාගේ කෝඩ් එක දක්වා මේ නිල් පාට ආලෝකය ගිහින් එතනවා සිතින් දකින්න. ඔබ සිතින් දකින්න විශ්වයේ සිට මේ ආපු ආලෝකය ඔබගේ හදවතේ සිට ඔබ ආදරය කරන කෙනාගේ හදවත දක්වා ගිහින් තිබෙන කෝඩ් එකේ වටේට එතෙනවා හිතින් දකින්න. ඔබගේ හදවතේ සිට ඔබ ආදරය කරන කෙනාගේ හදවත දක්වා ගිය කෝඩ් එක නිල් පාටින් දිලිසෙනවා සිතින් දකින්න. නිල් පාට ආලෝකයක් තියෙනවා සිතින් දකින්න. නිල් පාට ආලෝකයක් තියෙනවා සිතින් දකින්න. දැන් ඔබ සිතින් දකින්න ඔබ ආදරය කරන කෙනා ඔබ හිතින් බැඳුන කෙනාගේ හිතේ මුහුණේ සිනාවක් ඇති වෙනවා. ඔබ ගැන ආදරයක් ඇති වෙනවා. ඔබ ගැන කැමැත්තක් ඇති වෙනවා. මෙම කෝඩ් එකකින් බැඳුන ඒ විශ්ව ශක්තිය නිසා ඔහුගේ හිතේ ඇයගේ හිතේ ඔබ ආදරය කරන කෙනාගේ හිතේ ආදරයක් ඇති වෙනවා සිතින් දකින්න. විශ්වයේ සිට ආලෝකයේ මෙම කම්බියේ මෙම කෝඩ් එකේ ඇති තිබෙනවා. දැන් ඔබ දෙදෙනා ටික ටික ලං වෙනවා. මේ කෝඩ් එකත් එක්කම ටික ටික ලං වෙනවා ඔබ දෙදෙනා. සිතින් දකින්න ඔබ දෙදෙනා ටික ටික ලං වෙනවා සිතින් දකින්න. සිතින් දකින්න ඔබ දෙදෙනා ටික ටික ලං වෙනවා. දැන් ඔබ ආදරය කරන කෙනා ළඟටම ඇවිත් හිතින් දකින්න ඔබ දෙදෙනා වැළඳ ගන්නවා. ආදරයෙන් කැමැත්තෙන් හිතේ බැඳුන ඒ මහා ලොකු බැඳීමෙන් වැළඳ ගන්නවා සිතින් දකින්න. වැළඳගෙන සිටිනවා සිතින් දකින්න. දැන් සිතින් දකින්න ඒ කෙනා සමග ඔබ අත් දෙක එකතු කරගන්නවා. දැන් මේ කෙනත් එක්ක ඔබ අර පාලම දක්වා hina වෙවි සතුටෙන් යනවා සිතින් දකින්න. මේ පාලම උඩින් කන්ද දක්වා සතුටින් යනවා සිතින් දකින්න. කන්දෙන් එපිටට කන්ද නොපෙනෙන තැනකට දක්වා සිතින් යනවා සිතින් දකින්න. දැන් ඔබට කැමැත්ත, ආසාව, සතුට, ආදරය ඔබ ආදරය කරන කෙනාගේ ඔබ හිතින් බැඳුන කෙනාගේ හැම දෙයක්ම ලැබිලා අවසන්. දැන් ඔබ දෙදෙනා හිතින් ගතින් බැඳී අවසන් කියන එක හිතින් දකින්න, සිතින් දකින්න, සිතින් දකින්න. දැන් ඔබේ දෙපා සොලවන්න, දෑත් සොලවන්න, දෙයස් අරින්න. දැන් හීලින් එක අවසන්. ඉතින් හීලින් එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාගේ කමෙන්ට් එක එනකම් මම බලන් ඉන්නවා. මොකද මම දුන්න හීලින් එක නොමිලේ ලබා දෙන හීලින් එක. අපේ මුදලට ලබා දෙන පැකේජ් තියෙනවා වීඩියෝ හීලින් පැකේජ් එක. ඉතින් ඒ වගේ නෙමෙයි ඔයාලට මේක නොමිලේ ලබා දෙන්නේ. ඉතින් මේ නොමිලේ ලබා දෙන හීලින් එකෙන් අනිවාර්යයෙන්ම හීලින් එක අරගත්තට පස්සේ ඔයාගේ වෙනස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. දිගටම ඔයා මේ හීලින් එක ගත්තොත් ඔයාට ඔයාගේ ආදරය ගැන හොඳ සාර්ථකත්වයක් ඔයාට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් මගේ හීලින් සෙෂන්ස් තියෙනවා. දැන් හීලින් සෙෂන්ස් වලට ඔන්ලයින් සෙෂන්ස් වීඩියෝ පැකේජ් එක තියෙනවා. ඔන්ලයින් සෙෂන්ස් තියෙනවා. මේ ඕනම එකකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඊටාම අඩුම මුදලට ඔන්ලයින් සෙෂන්ස් කරන ඔයාලගේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඉතින් මේකෙදි ඔයාලගේ තියෙන බ්ලොකේජස් අස්සාකටව අශුභ ශක්ති මානසික ආතතිය අඩු කරගෙන සැහැල්ලු වෙන සතුටෙන් ඉන්න. ඒ වගේම අදාළ කාරණා සාර්ථක කරගන්න ඔයාලට හීලින් සෙෂන්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙන්න අපිත් එක්ක. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හීලින් වීඩියෝ එකකින් හමුවෙමු අලුත් හීලින් එකකින්. එතකන් ඔයාලා සතුටින් හොඳින් ඉන්න.